2014 මාර්තු 8 වෙනිදා මැලේසියාවේ පීනැං නුවර ඉහළ අහසේදී තමයි ලෝකයේම මොහොතකට නතර කරපු ඒ භයානක සිද්ධිය සිද්ධ වෙන්නේ. Malaysian 370 contact Ho Chi Minh 120.9. Good night Malaysian 370. මේ තමයි ඔයාට මට වගේම මුළු ලෝකයටම ඒ යානෙන් ආපු අවසාන පණිවිඩය. ඊට තප්පර කිහිපයකට පස්සේ මිනිස්සු 239ක් එක්ක ඒ දැවැන්ත බෝයිං 777 යානය රේඩාර් තිරවලින් සදහටම මැකී යනවා. අදටත් මුළු ලෝකෙම අහන ප්‍රශ්නයක් තමයි මොකක්ද මේ යානයට සිද්ධ වුනේ කියන එක. හේන 1000ක් පොදි බැඳගත්ත මිනිස්සු 239ක් එක්ක මැලේසියාවේ ක්වාලම්පූර් වලින් ගුවන්ගත වුණු මේ යානේ ගමනාන්තය වෙලා තිබුණේ චීනයේ බීජිං නුවර. ඉතින් මිනිස්සු ගොඩක්ම සතුටෙන් මේ යානයට ගොඩ වෙලා තියෙනවා. ඉතින් ඒ අය මේ යානයට ගොඩ වෙන්නේ නැත්තේ තමන්ගේ අම්මා තාත්තා, තමන්ගේ යාළුවෝ නෑදෑයෝ හිතවතුන් දැකීමේ අරමුණින්. ඒත් ඔවුන් කවදාවත් දැනගෙන හිටියේ නැහැ මේ තමයි ඔවුන් යන අවසාන ගමන කියලා. යානය ගුවන්ගත කරලා පැයකටත් අඩු කාලයකදී මේ යානය සියලුම සම්බන්ධතාවලින් දුරස් වෙලා ගිහිලා තියෙනවා. පුදුමයකට කාරණාවක් කියනවා නම් මේ යානය කිසිම හේතුවක් මත අනතුරු ඇඟවීමක් දෝෂ සහගත බවක් මුලදී ඉඳලම පෙන්වුම් කරලා තිබුණෙත් නැහැ. මිලිටරි රේඩාර් දත්තවලට අනුව යානය නියමිත මාර්ගයෙන් ඉවතට හැරේ නැවත මැලේසියාව පැත්තටත් එවැගේම ඉන්දීය සාගරය පැත්තටත් ගමන් කරලා තියෙනවා. පැය ගණනාවක් තිස්සේ මේ යානය පියාසර කෙරුවත් කිසිම රටක රේඩාර් පද්ධතියකට මේ යානය හසු නොවීම ලොකු අභිරහසක්. මිනිස්සු මේ යානය හොයන්න මහ මුහුදේ මිලියන ගාණක් වියදම් කරලා පරීක්ෂණ සිද්ධ කරනවා. ඒත් ඔවුන්ට හමු වෙන්නේ අවසානයේදී මේ යානයේ තිබිලා හම්බුන සුන්බුන් කැලේ ටිකක් විතරයි. තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න පිට රටකට ගියපෝ එහෙමත් නැත්නම් තමන්ගේ ජීවිතේට අලුත් අත්දැකීමක් ලබා ගන්න පිට රටකට ගියපෝ එහෙමත් නැත්නම් අලුත් සංචාරයක් කරන්න පිට රටකට ගියපු පුජ්‍යලයකට මේ වගේ දෙයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන්නේම ඒක ගොඩක්ම අවාසනාවන්ත සිද්ධියක්. ඔයා නිකමට හිතන්න ඔයා මේ ප්ලේන් එක ඇතුලේ හිටියනම් ඔයාට කොහොම දැනේවිද? ඔයා ආදරය කරපු අම්මා තාත්තා, ඔයාගේ යාළුවෝ හිතවතුන් ආදරය මේ හැම දෙයක්ම ඔයාට දැනීම පෙනීම නැති වෙලා යනවා කියලා තේරෙන්න පටන් ගත්තොත් ඔයාට මොන වගේ සිතුවිල්ලක් ඔයාගේ හිතට එවිද? අන්න ඒ වගේ තමයි අවුරුදු 11කට පස්සෙත් ඒ අහිංසක මගීන්ගේ පවුල් වල අය අදටත් බලාගෙන ඉන්නවා තමන්ගේ යාළුවා, තමන්ගේ හිතවතා, තමන්ගේ අම්මා තාත්තා, තමන්ගේ සහෝදරයා ගෙදරට එවි කියලා. ඒත් ඔවුන් අදටත් පිළිගන්න කැමති දෙයක් තමයි ඔවුන් නැවත එන්නේ නැහැ කියන එක. කොහොම වුණත් මේ අතුරුදහන් වීම ලෝකයට ප්‍රශ්නයක් ඉදිරි කරලා යනවා. ඒ තමයි නියමුවා විසින් මේ සිද්ධ කරුවේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්ද එහෙමත් නැත්නම් හදිසියේ ඇති වුණු ඔක්සිජන් නැතිවීමක් නිසා සියලු දෙනාටම සිහිසුන් වුණාද කියන එක. එහෙමත් නැත්නම් කිසිවෙකුට හොයාගන්න බැරි අභිරහසක්ද කියන එක. ඔයා නිකමට හිතන්න ඔයාට මේ වගේ දෙයකට මුහුණ දෙන්න සිද්ධ වුණා නම් ඔයාට කවුද පළවෙනියටම මතක් වෙන්නේ කියලා. ඉතින් ඒ මතක් වෙන කෙනා ගැන යටින් කමෙන්ට් කරගෙන යන්න. අපි බලාගෙන ඉන්නවා ඒ තොරතුරු දැනගන්න. ඉතින් මේ වගේ අභිරහස් තොරතුරු දැනගන්න, අභිරහස් කතා අහන්න ඔයා කැමති නම් ඔයාට පුළුවන් අපේ නාලිකාව subscribe කරන්න. ඉතින් YouTube එකේ කාලසංගරා කියලා search කරාම අපේ channel එක හම්බ වෙනවා. ඉතින් ඔයාට පුළුවන් අපේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඒ වගේම මේ වගේ තවත් අභිරහස් වීඩියෝ එකක් ආපු ගමන් ඔයගොල්ලෝ බලන්න කැමති නම් ඔයගොල්ලන්ට පුළුවන් අපේ channel එකත් subscribe කරගෙන යන්න. කාලසංගරා අදට අපි සමුගන්නවා සියලු දෙනාටම සුබ අනාගතයක්.